ආයුබෝවන් දරුවනේ විවිධ පේපරේ එන තවත් ගණන රටාවක් තමයි පරිමිතිය සහ වර්ගඵල භාවිතය. එහෙම නැත්නම් දරුවනේ ඒ වෙනුවට දුර කාල ප්‍රස්ථාරය භාවිතා කරන්නත් පුළුවන්. අපි මුලින්ම බලමු පරිමිතිය සහ වර්ගඵලය සම්බන්ධයෙන් ඔයාලට මේ වගේ සංයුක්ත රූප සටහන ලබා දුන්නොත් ත්‍රිකෝණී ත්‍රිකෝණයක් සමග අර්ධ වෘත්තාකාර කේන්ද්‍රික ඛණ්ඩයක් ඔබට මේ ගාන තුල අනිවාර්යෙන් මුලින්ම හිතන්න ඕන ත්‍රිකෝණී ත්‍රිකෝණයක පැත්තක් 8ක් සහ 6ක් වෙනවා නම් අනිවාර්යෙන් කර්ණපාදය වෙනවා සෙන්ටිමීටර් 10ක දිගක්. ඒ වගේම මේ රූප සටහන තුල මේ අර්ධ වෘත්තාකාර කොටස වෙනුවට කේන්ද්‍රික ඛණ්ඩ කොටස් ලෙස අංශක 90ක වන කේන්ද්‍රික ඛණ්ඩයක්, ඒ වගේම අංශක 60ක් වන කේන්ද්‍රික ඛණ්ඩයක් හෝ අංශක 45ක් වන කේන්ද්‍රික ඛණ්ඩයක් යොදා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට දරුවනේ මේ ගණන් රටාව තුළ අනිවාර්යෙන් අහන ප්‍රශ්න රටාවක් තමයි චාප දිග ගණනය. චාප දිග ගණනය කරනකොට දරුවනේ මෙන්න මේ චාප දිග කොටස සෙවීමේදී ඔබ අනිවාර්යෙන් 2πr සහ ඒ සඳහා මෙන්න මේ භාග සංඛ්‍යාව මෙතනට යොමු කරන්න ඕන. අර්ධ වෘත්තාකාර කොටස නම් දෙකෙන් එකත්, අංශක 90 කේන්ද්‍රික ඛණ්ඩය සඳහා 4න් එකත්, අංශක 60ක කේන්ද්‍රික ඛණ්ඩයක් සඳහා 6න් එකත්, අංශක 45ක කේන්ද්‍රික ඛණ්ඩය සඳහා 8න් එකත් භාවිතා කරන්න ඕන. ඒ වගේම වර්ගඵලය භාවිතා කිරීමේදී 5r වර්ග සමග මේ භාග කොටස සම්පූර්ණ කරගන්න ඕන. එවිට ඔබට ගොඩක් ප්‍රශ්න රටාව තුළ අහන ප්‍රශ්නේ තමයි පරිමිතිය. එහෙම නැත්නම් වටේ දිග හොයන්න. මේ සංයුක්ත රූප සටහනට යනකොට වටේ දිග සඳහා මේ 8 ඊට අමතරව මේ 6 ඊට අමතරව මෙන්න මේ චාප දිග ඕනි වෙනවා. එතකොට මෙතන 10 ගත්තා වුණාට අපි ඒකේ අරය ලෙස ගන්නේ සෙන්ටිමීටර් 5යි. චාප දිග සොයා ගැනීමේදී 2πr භාවිතා කරලා අපි ඒ කොටස සම්පූර්ණ කරගන්නවා. ඒ වගේම මේ රූප සටහනේ වර්ගඵලය හද්දී අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය වෙනමත් ත්‍රිකෝණීය වර්ගඵලය වෙනමත් හොයා ගන්න ඕන දරුවනේ. ත්‍රිකෝණීය වර්ගඵලය සඳහා භාගය ගුණ කිරීම, ආධාරකය වැඩි කිරීම ලම්බුස භාවිතා කරනවා. වර්ගඵලය සඳහා 5r වර්ග භාවිතා කරනවා. පරිමිතිය සහ වර්ගඵලය කියන කොටස නැති වුණොත් ඔබට ගොඩක් වෙලාවට දුර කාල ප්‍රස්ථාරය යොමු කරන්න පුළුවන්. දුර කාල ප්‍රස්ථාරයක ඔබට පේනවා A සිට B දක්වා ගමන් කරලා තියෙනවා කිලෝමීටර් 6ක ප්‍රමාණයක්. ඒ වගේම මේ සඳහා ගත වෙලා තියෙන විනාඩි 30ක කාලයක්. ඒතර ඔබට මේ කාලය තුළ ඔබෙන් අහන්න පුළුවන් ප්‍රශ්න රටාවක් තමයි ගමන් කළ වේගය. ඒතර ඔබ ගමන් කළ දුර කිලෝමීටර් 6යි. ගත වූ කාලය මිනිත්තු 30යි. ඔබට පේනවා මේ මිනිත්තු 30 60න් බෙදලා තියෙන්නේ පැය කරන්න. සමහරක් ගණන් වල ගොඩක් ගණන් වල අහන කාරණාවක් තමයි පැයට කිලෝමීටර් ලෙස දක්වන්නේ. ඒතකොට අපිට ඒකක පරිවර්තනයකට යන්න වෙනවා. මිනිත්තු 30 60න් බෙදලා අපි ඒක පැය කරලා අපි මේ ගණිත කර්මය භාවිතා කළාම අපිට පුළුවන් වෙනවා දරුවනේ පැයට කිලෝමීටර් 12ක වගේ උත්තරයක් ගන්න. ඒ විදිහටම ඔබෙන් අහන්න පුළුවන් ප්‍රශ්න රටාවක් තමයි නැවතී සිටි කාලය. ඔබට පේනවා මෙන්න මේ B සිට C දක්වා දුර වෙනස් වෙලා නැහැ. ඒ නිසා අපි කියනවා මේ කාල පරිච්ඡේදය තුළ ඔහු නැවතී සිටි කාල පරිච්ඡේදය කියලා. එතකොට නැවතීම ආරම්භ කරන්නේ විනාඩි 30න්, අවසන් කරන්නේ මිනිත්තු 50න්. එතකොට නැවතී සිටි කාලය වෙන්නේ මිනිත්තු 20යි. නැවත C සිට D දක්වා ගමන් කරලා තියෙනවා. එවිට ඒ ගමන් කළ වේගය සොයද්දී ඔබ අවසානයේ දක්වා ගිහින් තියෙන කිලෝමීටර් 12යි. නමුත් නැවතී සිට ගමන ආරම්භ කරලා තියෙන්නේ නැවත කිලෝමීටර් 6යි. ඒ නිසා මේ අතර වෙනස වෙන්නේ කිලෝමීටර් 6යි. ඒ දුර ප්‍රමාණය තමයි ඔබ මේ විනාඩි 20ක් තුළ ගමන් කළ වේගය සොයවීම සඳහා භාවිතා කරන්නේ. එතකොට ඔබ මෙතන භාවිතා කරන්න ඕන කිලෝමීටර් 6 විනාඩි 20ෙන් බෙදන්න ඕන. පැයට කරන්න අනිවාර්යෙන් ඒක 60ෙන් බෙදන්න ඕන මේ ගණන් රටාව වගේ. එතකොට සාමාන්‍යයෙන් ගමන් කළ මධ්‍යක වේගය, කියන්නේ සාමාන්‍යයෙන් ගමන් කළ වේගය හද්දී ඔබ ගමන් කළ මුළු දුර ගමන් කළ මුළු කාලයෙන් බෙදන්න ඕන. ගමන් කළ මුළු දුර කිලෝමීටර් 12යි. ගමන් කළ මුළු කාලය මිනිත්තු 70යි. මේ වගේ ගණන් රටාවක් උඩ අනිවාර්යෙන් එන්න පුළුවන්. එනවනම් මේ වගේ ගණන් රටාවක් එන්න පුළුවන් දරුවනේ. ඒ වගේම ගමන් කළ මුළු දුර සඳහා කිලෝමීටර් 12ක් ගමන් කළ දින මුළු ගමන් මාර්ගය තුල. විහගත පේපර තුල දරුවනේ මේ වගේ පරිමිතිය වර්ගඵලය හෝ දුර කාල ප්‍රස්ථාර සම්බන්ධ කරපු ගණන් රටා ඔබට භාවිතා කරන්න පුළුවන්. මේ වීඩියෝ එක බලලා අපේ දරුවන්ට ඒකත් මතක් වෙයි කියලා මම හිතනවා. නිසා මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න දරුවනේ.
හැමෝටම බොහොමත්ම ස්තුතියි.